cooking with aim channel එකට අදත් ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා මම අද හදන්න යන්නේ කලවම් මැල්ලුමක්. මේ බලන්නකෝ මේක නම් මාරම රසයි. මේ බලන්න අපි එනම් හදලා බලමු. කලවම් මැල්ලුම හදන්න ඕන වෙනවා අසමෝදගම් කොළ ඕන වෙනවා. රතු පළ අරගෙන තියනවා මම. වට්ට කදළු අරගෙන තියනවා. මම මේවා මිටි තමයි ගෙනාවේ. ඒක මම දෙකකට වෙන් කරලා තියෙන්නේ. දැන් අද ටිකක් අරගෙන තියෙනවා. තව කොටසක් මම ඉතුරු කරගත්තා. මේ වට්ටකදළු සුද්ධ කරද්දි වට්ටකදළු වල බූවක් වගේ තියෙන ඒකත් අයින් කරගන්න ඕන. මේ ටික ඔක්කොම මම සුද්ධ කරගෙන සෝදලා තමයි අරගෙන තියෙන්නේ. තව මම අරගෙන තියෙනවා තිබ්බටු. තව අරගෙන තියෙනවා කොස්සර ටිකකුත් අරගෙන තියෙනවා. ඒ ටිකත් මම සෝදලා පිරිසිදු කරගෙන තියෙන්නේ. තිබ්බටු ටිකයි කොස්සටයි මම හදාගන්න භාජනෙට දාගන්නවා ඉස්සෙල්ලම. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ වතුර කෝප්ප දෙකකුයි ලුණු කුඩුයි දාලා මේක තැම්බෙන්න තියනවා ඉස්සෙල්ලම. දැන් අපි තිබ්බටු එක තැම්බෙනකම් අරගත්තු කොළ ටික කපා ගමු. අපි කොළ ටික කපා ගන්නකොට ගොඩාක් පොඩිවට කපන්න ඕනේ. මේ කියන්නේ මැල්ලුමක් හදනවා වගේ එහෙම කපන්න ඕනේ. ගානකට මෙන්න මේ වගේ ගානට කපා ගත්තා නම් ඇති. දැන් අපි තිබ්බටු එකයි කොස්සට ටිකයි හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් අපි මේ භාජනයේම තියලා එම්මෙන් පොඩි කරගන්න ඕනේ. ඔයාලට ඕන නම් මේ කොස්සටයි තිබ්බටුයි වෙනම තෙල් දාලා වුණත් ගන්න පුළුවන්. ඒකටම පලා ටික දාන්න උනත් පුළුවන්. ඒවට මේ ක්‍රමේ මාරම රසයි. දැන් අපි කපාගත්තු පලා ටික තිබ්බටු එකට දාලා වහලා තැම්බෙන්න තියෙනවා විනාඩි 3ක් විතර. දැන් අපේ කොලයක ටිකක් තැම්බිලා තියෙන්නේ. දැන් අපි හොඳට මේ වගේ කලවම් කරගන්න ඕනේ. දැන් පලා එක හොඳට තැම්බිලා තියෙන්නේ. මෙන්න මේ වගේ දියාරු ගතියට තියෙන්න ඕන. ඒ කියන්නේ වේලෙන්නම දෙන්න හොඳ නැහැ. එතකොට මේ විදිහට තමයි රස තියෙන්නේ. දැන් අපේ පලා එක මම බාගත්තා. දැන් වෙන භාජනයක් ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් දා ගන්නවා. දැන් අපි තෙල් ටික රත් වුණාට පස්සේ වේලි මරිස් කරල් ටිකක් හොඳට බැදගෙන ඒක ටික මම අයින් කරගන්නවා. දැන් මම ඒ තෙල් එකටම අවු මිරිස් කරල් දෙකකුයි නයි මිරිස් කරල් දෙකකුයි අබ ලුණු ඒ ටික දාලා හොඳට හොඳට කලවම් කරගන්න. දැන් අපේ ලුණු ටිකත් හොඳට බෙදලා තියෙන්නේ. දැන් අපි පලා ටික දාලා හොඳට කලවම් කරගන්න ඕන. මේ නයි මිරිස් එක දැම්මට පස්සේ මාර සුවඳයි. ඒ වගේම තමයි මාර රසක් තියෙන්නේ. කලින් තිබ්බටු ලුණු ටිකක් දැම්මා මම. ඒ වුණාට දැන් ටිකක් ලුණු මදි වගේ මම ආයෙ ලුණු ටිකක් එකතු කරගන්නවා. ඔයාලත් ලුණු රස අනුව බලලා දාගන්න. දැන් අපේ කලවම් මැල්ලුම රෙඩි. මේ බලන්නකෝ අම්මෝ මාර සුවඳක් තියෙන. ඒ වගේම තව මාරම රසයි මේක.
දැන් අපි කලින් බැදගත්තු මිරිස් තියෙනවනේ. ඒ ටික උඩින් මෙන්න මේ වගේ දාගන්න ඕන. මේක කලින් එකතු කරේ නැත්තේ මිරිස් ටික තෙත් වෙනවා වගේ වෙනවා. මෙහෙම තිබ්බහම රසයි. ඒ වගේම තමයි මට කියන්න ඕන මම පලා වර්ග මිටි 3ක් ගෙනාවා. ඒකෙන් මම තව වේලකටත් ඉතුරු කරගත්තා. ඒක මම පොල් දාලා හැදුවා. ඒ ක්‍රමෙත් රසයි. මේක ක්‍රමයේ වල හදලා බලන්නකෝ අම්මෝ මාරුම රසයි. ඒ වගේම තමයි ඔයාලා මේක හදලා බලලා මට පහලින් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන්ම හදලා බලන්න.